අයිබෝන් ලිවන් පර්පස් YouTube නාලිකාවට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට මනෝවිද්‍යාව භාවිතා කරන්නේ කොහොමද කියන කරුණ තමයි අපි මේ YouTube නාලිකාව තුළ කතා කරන්නේ. හඳුන්වා දීමේ වීඩියෝවේදී මා සඳහන් කළා මනෝවිද්‍යාව ඉතාම වැදගත් අපේ ව්‍යාපාරය සාර්ථක කර ගැනීම සඳහා. ඒ කුඩා ව්‍යාපාරයක් වත් විශාල ව්‍යාපාරයක් වුණත් මනෝවිද්‍යාව ඇති බලපෑම සුළුපටු නැහැ. එහිදී මම මුලින්ම සඳහන් කළා අපි මුලින් කතා කරන්න පටන් ගන්නේ cognitive distortions එහෙම නැත්නම් මනසට ඇති කරන ඍණාත්මක බලපෑම් 15ක් පිළිබඳව කියලා. දැනට අපි කතා කරලා තියෙනවා filtering ගැන. ඉන්පස්සේ කතා කරා over generalization, ඉන්පස්සේ catastrophizing සහ control fallacies. ඔබ හිතනවා නම් මේ වීඩියෝ වැදගත් වේවි කියලා ඔබගේ ජීවිතයට නරඹන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සාර්ථක ව්‍යාපාරයක් කිරීමට මනස ඉතා නිරවුල් විය යුතුයි. ලිවන් පර්පස් කියන මේ YouTube නාලිකාව තුළින් අපි මනසට ඇති කරන ඍණාත්මක බලපෑම් ගැන කතා කරනවා වගේම කොහොමද ඒ බලපෑම් පාලනය කරගන්නේ, කොහොමද ඒ බලපෑම් වලින් ආරක්ෂා වෙන්නේ කියන කරුණක් සාකච්ඡා කරනවා. මේ ලිවන් පර්පස් කියන YouTube නාලිකාව subscribe කරන්න කියලා ගෞරවණීය ඉල්ලා සිටින අතර කමෙන්ට් එකක් දෙන්න, like එකක් දෙන්න. හොඳයි. අද මොකක්ද අපි කතා කරන cognitive distortion එක. එහෙම නැත්නම් මනසට ඇති කරන ඍණාත්මක බලපෑම මොකක්ද? අද අපි කතා කරන්නේ blaming ගැන. අපි හුඟක් දෙනෙක් දන්නවා blame කිව්වහම කෙනෙකුට දෝෂාරෝපණය කරනවා, බනිනවා, ඒ වගේ වචනයක් කියන එක. මේක ඊටාම සරලයි. මොකද අපි දන්නවා blame කිව්වහම අපිටත් බැන ගන්නවා සමහර වෙලාවට වෙන කෙනෙකුටත් බයින්න පුළුවන්. ඒ කියන්නේ මේ blaming කියන cognitive distortion එකේ මනසට ඇති කරන ඍණාත්මක බලපෑමේ කොටස් දෙකක් තියෙනවා. other blaming සහ self blaming. මේ blaming එහෙම නැත්නම් දෝෂාරෝපණය කිරීම කියන කාරණේ කොහොමද මනසට ඇති කරන ඍණාත්මක බලපෑමක් වෙන්නේ? ඒක වෙන්නේ මෙහෙමයි. අපේ මොළය සාමාන්‍යයෙන් හරි කම්මැලි ප්‍රශ්නයක් තර්කානුකූලව හිතන්න. ඒවත් නැත්තම් කියන්න පුළුවන් මොළය කැමති නැහැ අපේ ජීවිතේ අවිනිශ්චිත මේ තත්ත්වයන් වලට මුහුණ දෙනකොට ඒ අවිනිශ්චිත තත්ත්වය ඇනලයිස් කරන්න. එහෙම නැත්නම් ඒක විග්‍රහ කරලා තේරුම් ගන්න. මොළයට අවශ්‍ය කෙසේ හෝ මේක ඉතාම ඉක්මනින් මේ ප්‍රශ්නය निराකරණය කරන්න. ඒ නිසා යම්කිසි ප්‍රශ්නයක් වුණාම හොඳම දේ තමයි අපි කාට හරි දෝෂාරෝපණය කරනවා. එහෙම නැත්නම් අපි අපිටම බැන ගන්නවා. දෝෂාරෝපණය කර ගන්නවා. ඒ ප්‍රශ්නේ ඉතින් ඉවරයි. මොළය හිතන්නේ එහෙම. මේකට හේතුව තමයි යම්කිසි කාරණයක් ගැන අපි ගැඹුරින් කල්පනා කරනකොට මොළයට එක වෙහෙසක්. ඒ වෙහෙස නැති කරගන්න තමයි මොළය ක්‍රියා කරන්නේ. නැත්නම් අපිව මෙහෙවන්නේ මේ ප්‍රශ්නේ ඊටම ඉක්මනින් අවසන් කරන්න ඕන. මේ වැරද්ද ඔබගේ, එහෙම නැත්නම් මේ වරද අනිත් පාර්ශ්වයේ කියන එක. යම්කිසි කාරණයකදී මොළය උත්සාහ කරන්නේ අප තුළට ගොඩනැගෙන දරුණු වේදනාව සමනය කරන්න. හිතන්න ඔබ යම්කිසි කරුණකදී ක්ෂණික තීරණයක් ගන්නවා. එහි වරද අනෙත් පුද්ගලයාගේ කියලා. එහෙම නැත්නම් ඒ ඔබේ වරදකාරී හැඟීමක්, ඒ කියන්නේ ඒ වගේ දෙයක් වෙනකොට ඔබේ යම්කිසි ආකාරයක ඊටාම ඉක්මනින් අනිත් කෙනාට, අනිත් පුද්ගලයාට මේ වරද පටවලා ඔබට හිත නිදහස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යම්කිසි කාරණයකදී මේ වරද මගේ කියලා ඊටාම ඉක්මනින් තීරණය කරනකොට ඒකත් මනසට ඊටාම ඉක්මනින් ලැබෙන සහනයක්. මේ කාරණා ඊටාමත්ම සංකීර්ණයි. නමුත් කෙනෙකුට වරද පටවනවා වගේම ඒ වරද අපි ගන්නවා නම් වරද මගේ කියලා මේ ප්‍රශ්නය ඊටාම ඉක්මනින් නිරවුල් වෙනවා. නමුත් මෙය cognitive distortion එකක්. එහෙම නැත්නම් මනසට ඇති කරන ඍණාත්මක බලපෑමක්. අපි හිතලා ගන්න ඕන තීරණයක් අපි අරගෙන තියෙන ඊටාමත්ම කෙටි වෙලාවක් තුල. මේ ඇයි ව්‍යාපාරයක් පවත්වගෙන යාමේදී වැදගත් වෙන්නේ? ඔබ ගන්න ඉක්මන් තීරණය ඔබේ මුදල් සම්බන්ධ කරුණක්. සමහර විට ඔබ සේවකයෙක් ගැන ගන්න තීරණය හදිසි තීරණයක් වුණොත් ඒ ඔබට ආර්ථිකමය ලාභයක් හෝ අලාභයක් වෙන්න පුළුවන්. ඒක ඊටාමත්ම කල්පනාකාරීව ගත්තොත් ඔබට ලාභයක්, ක්ෂණිකව ගත්තොත් අලාභයක්. මේ අපි සරල උදාහරණ කීපයකින් තේරුම් ගමු. කොහොමද අපි අනුන්ට දෝෂාරෝපණය කරන්නේ? අපි හිතමු මෙහෙම. මට තරහ ගියේ ඔබේ හැසිරීම නිසායි. ඒ ඔබේ වරදක්. අපි හිතන්නේ එහෙම.
ඊළඟ උදාහරණය. මගේ ජීවිතයේ සියලුම ප්‍රශ්න වලට හේතුව මගේ දෙමව්පියන්. එහෙම කියන පුද්ගලයෝ ඉන්නවා. මගේ කාර්යාල ප්‍රධානය සාධාරණ පුද්ගලයෙක් වුණා නම් මගේ ජීවිතය මීට වඩා සාර්ථක වෙන්න ඉඩ තිබුණා. මේ අපි කතා කරේ other blaming. එහෙම නැත්නම් අනුන්ට දෝෂාරෝපණය කිරීම. කොහොමද අපි අපිටම දෝෂාරෝපණය කරගන්නේ? ඒක කරන්නේ මෙහෙම. අපි හිතනවා මෙහෙම. අපේ විවාහය අවසන් වීමට එකම හේතුව මම. එහෙම නැත්නම් හිතන්න පුළුවන් මම ආදර්ශමත් පියෙක් හෝ මවක් නොවුන නිසා මගේ දරුවගේ පාසල් ප්‍රතිඵල හොඳ වුණේ නැහැ. ඒ සම්පූර්ණ වරද මගේ. එහෙම නැත්නම් තව කෙනෙක් හිතන්න පුළුවන් මට යමක් පහර දුන්නේ මම අවශ්‍ය පමණට උදව් ඉල්ලා කෑ ගහපු නැති නිසා. ඒ කියන්නේ මම ගුටිත් කාලා ඒත් මට හිතෙන්නේ මම මීට වඩා හයියෙන් කෑ ගැහුවා නම් සමහර විට මට උදව් ගන්න තිබ්බා කියලා. ඒ self blaming. දැන් අපි බලමු කොහොමද අපි challenge කරන්නේ කියලා මේ හැඟීමට. එහෙම නැත්නම් අපි reframe කරනවා. එහෙම නැත්නම් අපි මේක වෙනත් ආකාරයකට හිතන්නේ කොහොමද කියලා. පළවෙනි උදාහරණය අපි ගමු. ඒ කියන්නේ මට තරහ ගියේ ඔබගේ හැසිරීම නිසා කියන කාරණා. සමහර වෙලාවට මිනිසුන්ට තරහ යනවා වෙනත් පුද්ගලයෙක් එක්කලා. ඇත්තටම මේක ඇනලයිස් කරද්දී නැත්නම් හොඳටම අපි විග්‍රහ කරලා බලනකොට තේරෙනවා අපි හිටියේ වෙනත් ප්‍රශ්නයක. ඒ අතර තමයි මේ අනිත් පුද්ගලයා යම්කිසි කාරණයකදී අපිව කේන්ති ගස්සුවා කියන හැඟීම එන්නේ. නමුත් මේක හොඳටම හිතලා බලනකොට මගේ හිත ඇතුලේ ඒ වෙලාවේ තිබිච්ච මානසික තත්වය වෙනස්. මේ වගේ කරුණක් සාකච්ඡා කරනකොට අදාළ සියලුම කරුණු ගැන හිතන්න ඕන. ඒ කියන්නේ සමහර විට අනිත් පුද්ගලයා ඔබත් එක්ක රණ්ඩුවකට එන පුද්ගලයා ඔහුත් ඉන්නේ යම් කිසි ආකාරයක ආතතියක වෙන්න පුළුවන් ඒ වෙලාවේ. ඒ නිසා හොඳට හිතලා බලන්න. මේ ප්‍රශ්නයට එහෙම නැත්නම් මට තරහ ගිය කරුණට මට වගේම ඔහුටත් සම්බන්ධයක් තියෙන්න පුළුවන්. සහ තවත් කරුණු තියෙන්න පුළුවන්. තමන්ට හෝ අනුන්ට ඇඟිල්ල දික් කරන කලින් ඔබගේ පිළිතුර හෝ ප්‍රතිචාරය ගැන ගැඹුරින් සිත යොමු කරන්න. මොකද වචනයක් ගියයින් පස්සේ අපි පිට වුණායින් පස්සේ වචනය ආපහු ඇදලා ගන්න බෑ. මේ blaming කියන cognitive distortion එක ව්‍යාපාරයක් කරනකොට හුඟක් වැදගත් වෙනවා. සමහරවිට කල්පනා කරලා බලන්න සමහර ව්‍යාපාරිකයන් ඉන්නවා අපි දන්න අපි අහලා තියෙන අපිට හිතෙනවා මිනිහත් එක්ක ගනුදෙනුවක් කරන්න බෑ. මිනිහා හරිම කේන්තිකාරයෙක්. එහෙම නැත්නම් ඔහු අසාධාරණ පුද්ගලයෙක්. මේ වගේ ලේබල් එකක් ඇයි ඒ පුද්ගලයාට වැදිලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි එහෙම මොකද ආමන්ත්‍රණය කරන්නේ? ඒකට හේතුව තමයි ඔහුගේ ක්ෂණික හැසිරීම අපි නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ වගේම සමහර පුද්ගලයන් සමහර ව්‍යාපාරිකයන් අපි ඔහු දිහා බලලා එහෙම නැත්නම් අපිට දැනගන්න තියෙන විදිහට ඔහු ඊටම සාධාරණ පුද්ගලයෙක් සාධාරණ සේවකයන් සලකනවා ඒ වගේම ඍජු තීරණ ගන්න පුද්ගලයෙක් මේව අපි දැනගන්නෙත් ඒ විදිහටම තමයි. ඔබගේ හැසිරීම එහෙම නැත්නම් මේ වගේ ගතිගුණ ජාත්‍යන්තර වෙළඳාමේදී ඊටම වැදගත් වෙනවා. ඒ කියන්නේ දේශීය වෙළඳාමේ වැදගත් වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. දේශීය වෙළඳාමේ වගේම ජාත්‍යන්තර වෙළඳාමෙත් මේ වගේ හැසිරීම අනිත් පාර්ශ්වය හොඳට නිරීක්ෂණය කරනවා. දැන් මම කතා කරන්න යන්නේ මේ ව්‍යාපාරයක් සාර්ථක කර ගැනීමට මනෝවිද්‍යාවේ ඇති බලපෑම කියන කරුණට අදාළම නැහැ. නමුත් මේ බ්ලේමින් කියන සංකල්පය ඊටම වැදගත් අපේ ජීවිතයට. ඒ නිසා මම ඒ ගැන කතා කරන්න කැමතියි. අපි උදාහරණයක් විතර ගමු මෙන්න මේ කාරණේ. අපි සාමාන්‍ය ලංකාවේ රියදුරන්, බස් රියදුරන් ගැන අපිට තියෙන්නේ එච්චර හොඳ ආකල්පයක් නෙවෙයි. ඒකට විවිධාකාර හේතු තියෙනවා. විවිධාකාර පිළියම් හොයනවා, යොදනවා. නමුත් ප්‍රශ්නය තාමත් යම් මට්ටමකදී බරපතලයි. මේකට හේතුවක් විදිහට මම හොයනකොට මට දැනෙච්ච දෙයක් තමයි මේ බ්ලේමින් කියන සංකල්පය මෙතනදී හුඟක් බලපාලා තියෙනවා කියන කරුණ. උදාහරණයක් විදිහට මම කියන්නම් මෙන්න මෙහෙම. අපි පුංචි කාලේ පාසල් යන පටන් ගන්නකොට මේ සමාජයේ දැන් දෝෂාරෝපණයට ලක් වෙලා ඉන රියදුරත්, වෛද්‍යවරයාත්, ඉංජිනේරුවරයාත් හැම තරාතිරක පුද්ගලයෝ පුංචි ළමයි. ඒ ළමයින්ගේ මනස දූෂණය වෙලා නැහැ. බොහොම අහිංසක ළමයි. නමුත් කාලයක් එක්කලා එළියට ඇවිත් පාසලෙන් එළියට ඇවිත් සමාජයේ එනකොට යම්කිසි කොටසක් ගෞරවයට පාත්‍ර වෙනවා වගේම යම්කිසි කොටසක් දෝෂාරෝපණයට ලක් වෙනවා. මේ කාරණයට විවිධාකාර හේතු තියෙනවා. මම කියන්නේ එක කාරණයක් ගැන විතරයි බ්ලේමින් කියන කරුණ. සාමාන්‍යයෙන් අපේ පාසල් වල ලංකාවේ හැම තැනකදී මම දැකපු දෙයක් තමයි
පාසලේදී දක්ෂතම ශිෂ්‍යයාට තමයි තෑගි හම්බෙන්නේ. දුර්වලතම ශිෂ්‍යයා මේ දිහා බලන් ඉන්න විදිහ ගැන කවුරුත් කල්පනා කරන්නේ නැහැ. ඒ කාරණේදී බ්ලේමින් කියන සංකල්පය මේ කාරණේ කොග්නිටිව් ඩිස්ටෝෂන් එක මේ ළමයාට එනවා. සාමාන්‍යයෙන් එනවා. ඒක වෙන්නේ කොහොමද? ඒක හැමෝම සාමාන්‍යයෙන් එකට කියන්නේ ඇප්‍රීෂিয়েට් කරනවා. මොකද්ද? උනන්දුවෙන් කතා කරනවා. දක්ෂ ළමයා දක්ෂයෙක්. ඒ ළමයා කවදා හරි මෙතෙන්ට යයි කියන එක. ඉගෙන ගන්න අමාරු පුද්ගලයාට ළමයාට හැමෝම බලන්නේ ඔබට ඉගෙන ගන්න බෑ ඔබ අදක්ෂයෙක් කියන විදිහට. එතකොට මේ ළමයාට එනවා self blaming කියන හැඟීම. ඒ කියන්නේ මේ වරද මගේ කියන හැඟීම. සමහරවිට ගෙදරිනුත් ඒ බලපෑම තියෙන්න පුළුවන්. ඔබට ඉගෙන ගන්න බෑ කියන ළමයාට කිව්වොත් දෙමව්පියෝ ළමයාට එහෙම හිතෙනවා. ඒ වගේම ගුරුවරුත් සමහරවිට කියනවා උනන්දු කරවන්න තමයි එහෙම කියන්නේ. නමුත් මේක ඉතාමත් සූක්ෂම කරන්න ඕන කරුණක් කියන එක තමයි මම කියන්නේ. දැන් මම කියවන බ්ලේමින් කියන්නේ කොග්නිටිව් ඩිස්ටෝෂන් එකක් කියලා. දැන් ඔබට පේනවා මේ ළමයාගේ ඔළුවේ මේ තියෙන මානසික අවුල, ව්‍යවුල කවදා හරි දවසක පුපුරන්නේ කොහොමද? සාමාන්‍යයෙන් අපි දන්න විදිහට රියදුරු රැකියාවට හුඟ දෙනෙක් එන්නේ පුංචි කාලේ මන් නම් අහලා නැහැ. අපි වැඩිහිටියෝ වුණු දවසට කරන රැකියාවල අපි කතා කරනවා. ඒ වගේ වෙලාවකද මම දවසක රියදුරු රැකියාවක් කරනවා කියලා කියන කතාවක් මම වැඩි නම් මම අහලා නැහැ. එතකොට මේකෙන් කියවෙන්නේ හුඟ දෙනෙකුට ඕන වෛද්‍යවරයෙක් වෙන්න, ඉංජිනේරුවෙක් වෙන්න, නීතිඥයෙක් වෙන්න, ඒ වගේ රැකියාවල්. ඊන් පස්සේ මේ රැකියාව තෝරගන්නකොට අන්තිමට ඉතුරු වෙලා තියෙන රැකියාව තමයි බොහෝ දුරට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ක්‍රමය තුළ එළියට එන්නේ. කමක් නැහැ දැන් කරන්න රස්සාවක් නැති නිසා මම මේ ඩ්‍රයිවිං ජොබ් එකට යනවා. රියදුරු රැකියාවක් කරනවා. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? කරන්න දෙයක් නැති නිසා තමයි ඒ පුද්ගලයෝ රැකියාවට ඇවිල්ලා තියෙන්නේ. මෙතනදී වෘත්තමය භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන තියෙන භයානකම අපි හිතමු මේ විදිහට. මේ බස් රථය අපි හිතමුකෝ මේ රියදුරෙක් ඉන්නවා මේ වගේ රස්සාවක් කරන්න නැති නිසා රියදුරු රැකියාවට ආව කෙනෙක්. මේ බස් රථයේ යනවා වෛද්‍යවරයෙක්. හිතන්න. පාසලේ දක්ෂම ශිෂ්‍යයා සහ අදක්ෂම ශිෂ්‍යයා සමාජයේදී රියදුරු රැකියාව කරන අදක්ෂම ශිෂ්‍යයා නමුත් දැන් මේ දක්ෂම ශිෂ්‍යයා හිත වෛද්‍යවරයාගේ ජීවිතය රඳා පවතින්නේ අදක්ෂම ශිෂ්‍යයා මත. සරලව මම දැන් මේ උදාහරණයක් විදිහට කිව්වේ මේ වගේ කරුණු කාරණා අනන්තවක් තියෙනවා. ඒ නිසා මම හිතනවා ලංකාවේ මම දන්නේ දැනට තියෙනවද කියන එක පාසල්වල ස්කූල් කවුන්සලින් කවුන්සලර්ස්ලා මම හිතනවා මෙන්න මේ වගේ දේවල් වලට අපේ පොඩ්ඩක් කල්පනා කරා නම් හොඳයි කියලා. තවත් පුංචි උදාහරණයක් දෙන්නම්. සාමාන්‍යයෙන් අපි මෑත කාලේ දකිනවා මෝටර් බයිසිකල් වලින් වෙන ඇක්සිඩන්ට් රේස් පදිනවා රැට. මේක කොච්චර බරපතල ප්‍රශ්නයක්ද කියන කාරණේ අපි හැමෝම දන්නවා. මේක රැට අවට නිවෙස් වලට කරදරයක්, මේ දෙමව්පියන්ට මේක ප්‍රශ්නයක්, මේ ළමයින්ගේ ජීවිත වලට අනතුරක්, මේක විශාල ප්‍රශ්නයක්. මේ නීතියෙන් විතරක් කරන්න පුළුවන්ද? මේක හරිය බරපතල අමාරු සංකීර්ණ ප්‍රශ්නයක් කියලා මම මුලින්ම කිව්වා. මේක හැමෝම මැදිහත් වෙන්නත් ඕන. ඒ වගේම මේක පාසල් තුලදීම මේ ළමයාගේ මනසට ඇවිල්ලා තියෙන සිතුවිලිවල, ඒ කියන්නේ කොග්නිටිව් ඩිස්ටෝර්ෂන්ස් මේ තියෙන්නේ. මේ ළමයාගේ මනසට ඇවිල්ලා තියෙන ඍණාත්මක බලපෑම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වගේ හැසිරෙන්නේ. මොකද මේ තරුණ වයස කියන එක හරි ජවයක් තියෙන වයසක්. ඒ නිසා ඒගොල්ලන්ගේ ජීවිතවල වීරයෝ ඉන්නවා. මේ පදින්නේ මොටර් සයිකලේ හයියෙන් යන ළමයා නැත්නම් තරුණයා ඒ යන්නේ ඔහු නෙමෙයි. ඔහුගේ හිතේ ජීවත් වෙන වීරයා. මේ වීරයාට ආමන්ත්‍රණය කරන්න පුංචි කාලේ ඉඳලම පුරුදු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ වීරයා තමන් වෙන්න කියලා මම හුඟක් වීඩියෝ වලදී සඳහන් කරන්නේ මෙන්න මේ දේ. මොකද අපි චිත්‍රපටයක් බලනකොට ඒකේ ඉන්න නළුවා තමන් වෙන වෙලාවකට. එහෙම තමයි ජීවිතේ. අපිට හුඟක් වෙලාවට ඒ වගේ හීන ලෝකවල ජීවත් වෙන්න මිනිස්සු ආසයි. හැමෝම එහෙමයි. මම නම් විශ්වාස කරන්නේ නැහැ සාමාන්‍යයෙන් හොඳ ළමයි නරක ළමයි ඉන්නවා කියලා. ළමයි පොදුවේ හොඳ නරක දෙකම තියෙනවා. එහෙම නැත්නම් ඒ ළමයා අසාමාන්‍ය ළමෙක් වෙනවා. නමුත් දෙමව්පියෝ විදිහට හුඟක්ම කල්පනාකාරී වෙන්න ඕන. ළමයාගේ හැසිරීම පුංචි හරි වෙනසක් වෙනවා නම් ඒකට මැදිහත් වෙන්න. ඒ මැදිහත් වෙන විදිහත් හරිම වෙනස්. මම එක උදාහරණයක් කියන්නම් මගේ පුද්ගලික කරුණක්. මගේ පුතා අවුරුදු මං හිතන විදිහට 12 13 14 වගේ කාලෙදී මේක හරිම රසවත් කතාවක්. ඔව් හොඳ දක්ෂ ළමයෙක්. හැමෝම මේ ආදරේ. මට බිරිඳට දෙන්නටම තේරුණා දවසක් මේ ළමයාට
හරි නිදිමතේ ඉන්නේ කියන එක. ඊට පස්සේ අපි දවස් දෙක තුනක් ඉඳලා බැලුවා මොකද කියලා කතා කරා. කතා කරනකොට එයා කියන්නේ පාසලේ හෝම්වර්ක් එහෙම නැත්නම් ඒ වගේ වැඩ තියෙනවා කියලා. ඊට පස්සේ එයාට නොකිය අපි පන්ති බාර ගුරුතුමියට දැනුවත් කරා මෙහෙම මෙයා ඉන්නවා කොච්චරක් සාමාන්‍යයෙන් හෝම්වර්ක් දෙනවද නිවසේදී කරගන්න. සාමාන්‍යයෙන් කිව්වේ පැයකට අඩු ප්‍රමාණයක්. ඒතර අපිට තේරුණා නෑ එහෙනම් මෙතන ඊට වැඩිය වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ මම කොහොමත් අවධානයෙන් හිටියේ රෑ 9 වෙනකොට එයා නිදා ගන්න යන්න ඕන. රෑ 9 වෙනකොට එයාගේ කම්පියුටර් ලැප්ටොප් එක ගන්නවා. මම අරගෙන එනවා අපේ කාමරේට. දවසක් ඒ කියන්නේ මේක මම දැන් කරා මං හිතන විදිහට මාසයක් විතර වගේ. එයා කම්පියුටර් බෑග් එකට දාලා කම්පියුටරේ මට දෙනවා. මමත් අරගෙන ආවිල්ලා අපේ කාමරෙන් තියලා නිදා ගන්නවා. හැබැයි මේ ප්‍රශ්නේ එහෙමමයි. ළමයා ඉන්නේ නිදිමතේ. මම මාසයකට විතර පස්සේ දවසක් මට සැක කරා නෙවෙයි. මම මේක වෙන්න විදියක් නැති නිසා මං දවසක් මං ඕක අරලා බැලුවා කම්පියුටර් බෑග් එක. බලනකොට ඒක ඇතුලේ තියෙන්නේ එයාගේ ලැප්ටොප් එකට සමාන බරක් තියෙන හැඩයක් තියෙන පොතක් කපලා මේකට දාලා. එතකොට මම මොකද කරේ? මම මුලින්ම කේන්තියක් ආවා මම රැවට්ටුවා කියන එක. ඊන් පස්සේ මම මේක බිරිඳට කියන්න ගියේ නෑ. මම ආපහු ඒ වෙලාවෙම කාමරෙට ගියා. එතකොට එයා ලයිට් එක ඔෆ් කරලා නිදා ගන්න යනවා. මේ මම ගෝ පුතේ මට පොත ඕනේ නෑ. ඔයා දාලා තියෙන පොත මම ආපහු දුන්නා. දිලා වගේ මේ ඔය ලැප්ටොප් එක මට දෙන්න කියලා. මං එච්චරයි කිව්වේ. ඒ ළමයා මං දැක්ක මට දැනුණා වෙවුලන්න ගත්තා. බය වෙලා හරි මොකක් හරි දාලා. මං කිව්වා මං මේ ඔක ප්‍රශ්න කරගන්න එපා. ඔයා නිදා ගන්න දැන්. මේ මට දෙන්න කියලා මේ ලැප්ටොප් එක. ඊන් පස්සේ ඒක අරගෙන ආවා. පහුවදා ඊට පස්සේ ඇවිල්ලා මට කිව්වා අපච්චි මේ සෝරි කියලා. ඊට පස්සේ මං ඒකට පොඩි වෙලාවක් මං කතා කරා. තරහ ගත්තේ නෑ. මං කිව්වා මේ වගේ දේවල් වෙනකොට ඔයා අපිව නෙමෙයි රවට්ටන්නේ. ඒ නිසා මෙහෙම කරන්න එපා. ඔයාට මොකක් හරි උමනාවක් තියෙනවා නම් බලන්න කෙලින්ම ඉල්ලන්න. ඒක තමයි හොඳම දේ. මොකද ඔයා මාව රවට්ටනවා වගේ මටත් පුළුවන් ඔයාව රවට්ටන්න. ඒකේ ප්‍රතිඵලය අපි දෙන්නටම ලැබෙනවා. කවදා හරි දවසක ඒ විදිහ කරොත්. ඒ නිසා අද ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක්. ඒක මමත් ආඩම්බර වෙනවා. ඉතින් බිරිඳට මම ඊට පස්සේ කිව්වා සිද්ධිය වෙලා ඔක්කොම ප්‍රශ්න ටික කතා කරගෙන පස්සේ මේ කිව්වම ඉතින් ඒක හරි දුකක්. හැබැයි මම මේක හැමෝටම කියනවා. අපේ යාළුවෝ අතර හැමෝටම කියනවා. මෙහෙම සිද්ධියක් වුණා කියන එක. මොකද මේ වගේ දේවල් විවෘත වෙන තරමට අපේ දරුවන් අපිට හදා ගන්න පුළුවන්. මොකද දැන් ඔය බයික් එකේ රේස් පැදලා නැති වෙන දරුවා ඒ අපේම දරුවෙක්. හොඳද නරකද කියන එක නෙමෙයි. හැමෝම මේ දරුවගේ ජීවිතය ඇතුලේ මේ වගේ සිද්ධි තියෙන දෙමව්පියොත් ඉන්නවා, දරුණුත් ඉන්නවා. අද වීඩියෝ ටිකක් දිගු වුණා. නමුත් ඊළඟ වීඩියෝ දෙනවත හම්බ වෙමු තවත් cognitive distortion එකක්. එහෙම නැත්නම් මනසට ඇති කරන ඍණාත්මක බලපෑමක් ගැන කතා කරන්න. නැවතත් මම ගෞරවණීය ඉල්ලා සිටිනවා මේ Live on Purpose කියන YouTube නාලිකාව subscribe කරන්න, like එකක් තමන්න, comment එකක් දෙන්න. නැවත හම්බ වෙමු. බොහොම ස්තුතියි.